ආණ්ඩුවට බලය හිමි කොළොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය කෙටුම්පත අද ඉදිරිපත් කෙරුණා. එහිදී වැඩි ඡන්දයෙන් ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂය සමත් වුණා. ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 9ක් සහ සමස්ත විපක්ෂයට මන්ත්‍රී ආසන 10ක් බැගින් ආසන 19 බෙදී ගියා. ඒ අනුව පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව බලය පිහිටුවීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමෙන් පසුව ජාතික ජන බලවේගයේ කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටනු ලැබුවා. ආණ්ඩු පක්ෂයට බලය හිමි කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය කෙටුම්පත අද දිනේ සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී එම අයවැය ලේඛනය පරාජය කිරීමට විපක්ෂය කටයුතු කරනු ලැබුවා.